මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ 2025 වසරේ අදාළ කාල සීමාව සමග සංසදීමේදී මෙය 121ක වර්ධනයක් බවයි. මැද පෙරදිග පවතින යුධ තත්ත්වය හේතුවෙන් නාවික මාර්ගවලට බාධා එල්ලවීම, නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ යාම මෙන්ම ඉන්ධන මිල වැඩිවීම වැනි අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය ලබා ගැනීම විශේෂත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පොල් අස්වැන්න ඉහළ යාම හා අපනයන සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙවන් උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.